iBon ඔන්න 1x එකේ කරන තවත් එපිසෝඩ් එකක්. ඉතින් ජූනි මාසේ පළවෙනි එපිසෝඩ් එක මේක. ඉතින් අපි 1x එකේ වැඩ කරනකොට ඔයාලා දැකලා ඇති යම්කිසි ක්‍රිකට් ගේම් එකකට එහෙම නැත්නම් ෆුට්බෝල් ගේම් එකකට අපි කතා කරලා තියෙනනේ මේ දේවල් ගැන. ඉතින් මේ දේවල් වලට බෙට් එකක් තියෙනකොට ඔයාලා දැකලා ඇති 1.2, 1.3, ඊපස්සේ 2.8 වගේ අගයක් තියෙනවා. ඒ වගේම ක්‍රෑෂ් ගේම් එක ප්ලේ කරද්දි, ඇවිටියර් ගේම් එක වගේ ප්ලේ කරද්දි මෙන්න මේ වගේ නම්බර් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ මොකද්ද කියන එක අපි හැම වීඩියෝ එකකම වගේම කතා කරලා තිනවා. ඉතින් ඒකට කියන්නේ මෙන්න මේ ඔඩ් එක කියලා. ඉතින් මොකද්ද මේ ඔඩ් එකෙන් වෙන්නේ? ඉතින් ඒක ගැන තමයි අද සරලව කතා කරලා යන්නේ. ඉතින් ඔඩ් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි බෙට් කරන මුදලක් තියෙනවනේ. හිතන්න අපි රුපියල් 1000ක් දානවා ලංකා ඉන්දියා මැච් එකක් තියෙනවා. මේ මැච් එකේදී ලංකාවට තියෙන 3.0 ගාණක්. ඊට පස්සේ ඉන්දියාවට තියෙන 1.0 ගාණක්. ඉතින් මම රුපියල් 1000ක් දැම්මොත් අර ඔඩ් එක කියන්නේ අර අගය අපි හිතමුකෝ ඉන්දියාවට දාලා මෙන්න මේ ඔඩ් එක අනුව අපිට වැඩිවීමක් බලා ගන්න පුළුවන්. කියන්නේ 1.2 වගේ තිබ්බොත් වාට 1200ක් වෙනවා. ඊට පස්සේ ලංකාව දින්නොත් අපි හිතමු ලංකාව දින්නනවා කියලා දැම්මොත් ගාණයක් විතර ගත්තොත් 3.4 වගේ තියෙනවා කියලා හිතන්නකෝ. ඉතින් එතකොට වාට අර රුපියල් 3400ක් වෙනකම් වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ක්‍රෑෂ් ගේම් එකෙත් ඒ වගේ ක්‍රෑෂ් ගේම් එක අපි ප්ලේ කරද්දී අපි දිගටම ප්ලේ කරනකොට මේකෙත් යන ඔඩ් එකක් කරා තමයි යන්නේ. එකෙන් ක්‍රෑෂ් එක වෙන්නේ ඔඩ් එකක් කරා. රුපියල් 1000ක් දාලා මේ වගේ ක්‍රෑෂ් ගේම් එක ප්ලේ කරද්දී ඒක 1.2 එකෙන් අපි ගත්තොත් අපිට 1.2 ඔඩ් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ රුපියල් 1200ක් වෙනවා. ඒ වගේම මේක 2 වෙනකන් අරන් ගියොත් අපිට රුපියල් 1000 2000 වෙනවා. ඒ කියන්නේ ඩබල් වෙනවා. මෙන්න මේ වගේ ඔඩ් එක තීරණය වෙන්නේ මේ තියෙන අගේ වැඩි වෙනකොට. ඉතින් ඔයා මෙන්න මේ ඔඩ් එක වැඩි වෙනකොට එහෙම නැත්නම් ඔඩ් එකේ අගේ වැඩි වෙනකොට ඔයා අනිවාර්යයෙන්ම දැනගත යුතු දෙයක් තියෙනවා. මොකද මේ ඔඩ් එක වැඩි වෙනකොට අනිවාර්යෙන් අපිට ලොකු රිස්ක් එකක් එනවා. ඒ කියන්නේ අපි දාන මුදල නැතිවීමට ලොකු රිස්ක් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඔයා අඩු ඔඩ් එකක් තියාගෙන ඔයාගේ බෙට් එක අවුට් කරගන්න. එතකොට ඔයාට ගොඩක් හොඳ ප්‍රතිඵල මෙන්න මේ සයිට් එක කරා තියාගන්න පුළුවන්. ඉතින් ඔඩ් එකක් ගැන සරලව මට කතා කරන්න තියෙන දේවල් ටික ඕක තමයි. ඔයගලට තේරෙන විදිහට මට කියන්න තියෙන මේ ටික තමයි. මොකද ඔඩ් එක වැඩි කරගන්න එපා. හැමතිස්සම ඔඩ් එක අඩු තියෙන එකකට බෙට් එකක් දාන්න. ඒ කියන්නේ ක්‍රෑෂ් ගේම් එක ප්ලේ කරගත් අඩු ඔඩ් එකකින් මේක කෑෂ් අවුට් එකක් ගන්න. එතකොට ඔයාට හොඳ විනින් ප්‍රසන්ටේජ් එකක් මේ සයිට් එක හරහා ඔයාලට තියාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකකිනුත් ඔයාලට යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් 1S එකේ තවත් එපිසෝඩ් එකකින් අපි ඉස්සරහට හම්බෙමු. එහෙනම් ඔයාලට ජය වේවා.